සුබ දවසක්. අද අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද Binance account එකක් හරියට ක්‍රියේට් කරගන්නේ කියලා. එතකොට අපි දන්නවා ඕනම ට්‍රේඩර් කෙනෙක් විදියට අපි ගත්තොත් forex trader කෙනෙක් විදියට crypto trader කෙනෙක් විදියට මෙන්න මේ Binance කියන අපි ගත්තොත් wallet එක. ඒ කියන්නේ Binance විතරක් නෙමෙයි දැනට ගොඩක් ලෝක exchange තියෙනවා, Bybit තියෙනවා, Bitget තියෙනවා. මේ වගේ එක එක ඒවා තියෙනවා. එතකොට අපිට අහලා පුරුදු නැත්නම් ෆ්‍රෙන්ඩ්ලි විදියට අපේ එදිනෙදා ක්‍රිප්ටෝ වලින් නැත්නම් ක්‍රිප්ටෝ මුදල් වලින් ගනුදෙනු කරන්න පුළුවන් මේ Binance එක හරහා. මොකද දැන් අපි ගත්තොත් ලංකාවේ ගොඩක්ම P2P මාකට් එකේ සෙලර්ස්ලා පවා ලංකාවේ ඉන්නේ මේ Binance එකේ. මොකද ඒ කට්ටිය තාම අනිත් එක්ස්චේන්ජ් වලට shift වෙලා නැහැ. එතකොට මම හිතනවා Binance account එක create කරගන්න අදාළ link එක ඔය කට්ටියට හම්බෙලා ඇත්තේ එක comment box එකේ හරි description එකේ හරි ඇති. එතකොට ඔයාලා click කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකකට එනවා. ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන උඩ මේ sign up කියන button එක click කරන්න. ඊට පස්සේ ඔයාව අරගෙන එනවා මෙන්න මේ වගේ interface එකකට. ඔයාලට පුළුවන් මෙතනදී ඔයා පාවිච්චි කරන email එකක් හරි නැත්තම් අපි ගත්තොත් ෆෝන් නම්බර් එකක් ඒක හරහා පුළුවන්, Apple ID එක හරහා පුළුවන්, Telegram එක හරහා පුළුවන් ඔයාට account එකක් create කරගන්න. හරි. මම මෙතන දැනට email address එකක් දීලා account එකක් create කරගන්න මම පටන් ගන්නවා. හරි. ඔන්න විදිහට ඊමේල් එක එන්ටර් කරාට පස්සේ මේ කට්ටිය කියනවා verify your email කියලා. ඒ කියන්නේ මේ කට්ටිය numbers 6කින් යුත් OTP code එකක් ඊමේල් එකට එව්වලු. හරි. එතකොට ඔයාලට පුළුවන් වගේ ඊමේල් එක check කරලා බලන්න inbox එක. ගොඩක් වෙලාවට මේක inbox එකට එන්න පුළුවන්. නැත්නම් spam folder එකට යන්න පුළුවන්. අපි චුට්ටක් ඒක check කරලා බලන්න මොන ගත්තොත් මොන box එකටද ඊමේල් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. පොඩ්ඩක් හරි මම දැන් මෙතෙන්ද අර වාගේ ඊමේල් එකට ආපු OTP කෝඩ් එක එන්ටර් කරනවා. හරි. ඒක එන්ටර් කරාට පස්සේ ඔටෝමැටික්ලිම කියනවා create a password කියලා. ඒ කියන්නේ ඔයාලට password එකක් දාගන්න පුළුවන් වගේ දැන් Binance account එකට. මම දැන් මෙතන normal password එකක් දාගන්න. දීලා continue කරා. ඊට පස්සේ ඔන්න ඔයා successfully Binance account එක create කරලා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට තියෙනවා වැදගත් part එකක් කරන්න. මොකද අපි දන්නවා ඕනම account එකක් create කරගත්තොත් online අපිට තියෙනවා KYC verification එකක් කරන්න. ඒ කියන්නේ ඔයා ඉන්න රට ඒකට අනුව අදාළ identity card එක හරි හෝ වේවා passport එක driving license එක මෙන්න මේ වගේ. එතකොට මෙන්න මෙතනදී let's get you verified. එතකොට residence කියන තැනට ඔයා මෙතනදී ලංකාව තෝරලා දෙන්න ඕනේ. ශ්‍රී ලංකාව කියලා search කරන්න. එතකොට මෙන්න මේ විදියට එනවා. එතකොට මේකට තියෙනවා ID card recommended. නැත්නම් passport එක. ඔයාට මෙතනින් කැමති එකක් දීලා continue කරන්න පුළුවන්. මම දැනට මෙතන ID card කියන එකට ටික් එක දාලා continue කරනවා. හරි. මෙතනදී ඔයා මැෂින් එක තුරු නැත්නම් ඔයාගත්තොත් ඩෙස්ක්ටොප් එක තුරු නම් account එකක් create කරගන්න ඔයාට පුළුවන් මෙතන උඩ තියෙනවා upload from current device කියලා මෙතෙන්ට front side එකයි back side එකයි දාලා continue කරන්න. හරි continue කරන්න තියෙනවා මේ විදිහට. ඊට පස්සේ මෙතන කියනවා liveness check. ඒ කියන්නේ ඔයාට ඔයාගේ face එක scan කරන්න වෙනවා. එතකොට ඔයාට ඩෙස්ක්ටොප් එකෙන් නම් කරන්න වගේ වෙබ්කැම් එක තුරු කරන්න පුළුවන්. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ liveness check එක ඔයා මොබයිල් ෆෝන් එකෙන් කරන්න. නැත්නම් account එක මොබයිල් ෆෝන් එකෙන් create කරන්න ගොඩක්ම ලේසි. එතකොට ඔයාට පුළුවන් මේ QR එක ස්කෑන් කරලා මොබයිල් ෆෝන් එකේ liveness check එක කරන්න. මේක කරාට පස්සේ ඔයාට අපි ගත්තොත් පැය 24ක් ඇතුළත ඔයාගේ Binance account එක verified වෙනවා. ඔයාගේ Binance account එක verified වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් ඔයාට email එකක් එනවා. Congratulations, your account has been verified කියලා. ඔන්න ඔය විදිහට තමා මෙතන process එක කරන්න දෙන්නේ. හරි. මම දැන් මේ process එකක් කරගෙන ඉන්නවා. හරි. ඊට පස්සේ එතන process එක කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාව dashboard එකකට අරගෙන එනවා. එතකොට ඔයාගේ account එක verified වෙලා තියෙනවා නම්
මෙන්න මේ වැටෙන මැසේජ් එක මෙතනින් රිමූව් වෙලා මෙන්න මෙතනින් වාට හරිය ලකුණක ටික් එකක් වැටෙනවා. එතකොට මම තාම අප්ලෝඩ් කරා විතරයි. පැය 24ක් ඇතුළත ඔයාගේ Binance account එක verify වෙනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ අපි ගත්තොත් balance එක 0 නේ තියෙන්නේ කොහොමද? එතකොට පස්සේ ඊට පස්සේ asset වලට ගියාට පස්සේ ඔයාගේ spot wallet එක බලා ගන්න පුළුවන්. අපි ගත්තොත් funding wallet එක මේ සේරම ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට ඔයාගේ profile එක මෙතනින් පෙන්නනවා. ඔයාලට මේක edit කරගන්න පුළුවන්. කැමති විදිහට nickname එකක් දෙන්න පුළුවන්. අපි ගත්තොත් අපට එකක් දෙන්න පුළුවන්. ඔයාගේ ෆොටෝ එකක් දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ පොඩි ෆන්ක්ෂන් ටිකක් ඔයාලට එඩිට් කරගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි Binance account එකක් create කරගන්නේ. එතකොට මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කොහොමද Binance account එකක් create කරගන්නේ කියලා. හරි. අපි එහෙනම් ඊළඟ Binance වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්. ඉතින් guys description එකේ Binance account එකක් හදන link එක දාලා තියෙනවා. වීඩියෝ එක බලලා ගිහින් Binance account එකක් හරියටම create කරගන්න. ඒ විතරක් නෙමෙයි description එකේ තියෙන අපේ Telegram group එකට join වෙන්න. ඉස්සරහට එන crypto world එකේ අලුත් දේවල් ඔක්කොම මේකේ update කරනවා. Ceylon traders අපිත් එක්ක දිගටම එකතු වෙලා